අයිබෝන් කියලා සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා බයියා SL පොලිටිකල් YouTube නාලිකාවට වීඩියෝ තුනක් ගෙනල්ලා තිනවා බලන්න ලෑස්ති වෙනවා channel එක subscribe කරන්න bell icon click කරන්න notification දාගන්න වීඩියෝ එක බලද්දි like කරන්න comment කරන්න share කරන්න WhatsApp කරන්න පුළුවන් ඒ වගේම මට Facebook page එකක් තියෙනවා Mr. Baya SL Political page එක follow කරලා message එකක් දාන්න පුළුවන් jep එක නෝන ඕනම කෙනෙක්ට අපි දෙන්න හදන්නේ මුලින්ම චාමරගේ වීඩියෝ එකක් යා අපි බලලෙමු බික්කුච්චල්ලා බෝනිමක් කියලා අර මතකද ඉංග්‍රීසි ගුරුවරයෙක් මේ ඊයේ පෙරේද හොඳට ඉංග්‍රීසි කතා කළා ඈ ඒගොල්ලෝ ඒවල අර කාංචන වගේ හොඳ මිනිස්සු එළියට තමයි මේ රටේ දේශපාලන වෙනස් මම පාර්ලිමේන්තුවේ යනකොට මුන් කිව්වේ දෙන්නම් වරෙන් චාමර ඔබ වල්පලේ වරෙන් කියලා තමයි මට කිව්වේ දැන් කොහොමද දැන් දුවනවා දකින්නකොට ඒක තමයි වෙනස් සඩේකට ගිහිල්ලා තේ බොනකොට එක ශනිකව චාමරාව කියලා ආරංචි මං තේ බොන තැනට ආවා සෙල්ෆි ගහන්න කොල්ල 10ක් මං තේ බීපු තැනට බකමු තව අවුරුදු 4ක් තියෙනවා ඒ 4ම මේගොල්ලන්ට කරන්නත් දෙන්න අවුරුදු 70ක් කරපු උන්ට කරන්න දුන්නේ නැතුව කිය හිටියේව තමයි ආයිතිය මම නම් කැමැතිම නෑ අර නිමල් ඇමතුමා වගේ පෙරවන්න තව ටික දවසට දවසෙන් එක එක අහගන්න එක එක දවසට එක ගානේ අහගන්න මම කරපුවා දැන් කිව්වොත් මට උසාවි මදි වෙනවා මුන් දානවා දාන දෙවිල්ලට දැන් පේනවනේ චාමරගේ කටින්ම ඕගලන්ට අහන්න පුළුවන්නේ චාමරට ඒ දවස්වල කිව්ව කතන්දර ඕගලන්ට මතක ඇති මගේ නාලිකාවල දැම්ම දැන් ඉතින් මේ වීඩියෝස් ටික නැහැනේ කොමුණත් දැන් චාමර දකින්නකොට කට්ටිය දුවනවා චාමර විතර නෙමෙයි විපක්ෂයේ දැන් කවුරු දැක්කත් මුන් දුවනවා පාරින මිනිස්සු දැක්කත් මුන් දුවනවා දැන් ඉතින් එතනටපත් වෙලා තියෙන්නේ හරි දැන් අපි යන්න හදන්නේ මේ හාමුදුරන්ගේ වීඩියෝ එකට දන්නවා ඕගොල්ලෝ ඉතින් මේ හාමුදුරන්ගේ කටහඬ ඇහෙනකොටම කවුද කියලා මේ බත්‍රමුල්ලේ සීරරත්න හාමුදුරුවෝ යා තමන්ගේ කකුල් දෙක හොදපු තමන්ගේ අර එහෙම අල්ලපු තමන්ගේ ඇගමිරි කපු තමන්ගේ ඔළුව අල්ලපු තමන් මෙන්න වැසිකිලි කියාය ඒ වගේ පොක හොදපු උන් ටික හොදලා දාපු ඒ කට්ටියද ආපස්සට අරගෙන ඔන්න උඹලට අපි රස්සා දුන්නා උඹලා කරපල්ලා හැබැයි නැවත වරක් අපි දිනවපල්ලා මතක තියාගන්න මේ ජනාධිපතිවරයා මේකට මැදිහත් වෙලා මේ ප්‍රශ්නේ විසඳලා මේ ගුරුවරුන්ගේ ප්‍රශ්නේ විසඳන්න කියලා මම මේ අවස්ථාවේ ඉල්ලා සිටිනවා. ඒ වගේම තමයි මතක තියාගන්න අද ඩීසල් පෙට්‍රල් රුපියල් 2කින් අඩු කරලා තිනවා. මේක විහිළුවක්. මේ විහිළු තහවුරු කරන්න එපා රටේ ජනතාවට. ඒ නිසා රට හදන්න පුළුවන් නම් හදන්න නැත්නම් ඔයගොල්ලන් කරුණාකරලා නැවත වරක් මේ මැතිවරණයේ ජනාධිපති මැතිවරණයේ විසුරුවාලා පාර්ලිමේන්තු විසුරුවාලා තියන්න ආපස් ඡන්දයකට යන්න. ස්තුතියි තෙරුවන් සරණයි. මට නම් තේරෙන්නේ මුන් ඔය නිකන් තව පොඩ්ඩක් ඔය බොරුවට ළමයි ටික ඔය කොල්ලෝ ටික ඔය අක්කලා නංගිලා සෙට් එක පොඩ්ඩක් එහාට මෙහාට කරවනවා පොඩ්ඩක් ඉන්ඩානේ චුට්ටක් දැන් පොඩ්ඩක් අවුල් වෙගෙන යන්නේ දැන් ජනතාව ඒක නිසා පොඩ්ඩක් ඔය එහෙම මෙහෙම කරන්නම් අපි තව පොඩ්ඩක් බලන්නම් ගගා කියනවා ඒ වචනේ අරින්න මම නම් හිතන්නේ මේගොල්ලන්ට මේ ගුරුපත්තින් මරව මේවා හම්බ වෙයි කියලා අපි බලමුකෝ හම්බුනොත් ඇත්තටම සන්තෝසයි හරිම හොඳයි වැඩේ හොඳයි යන් අපි මේ තවත් වීඩියෝ එකකට රූකඩ ආණ්ඩුව කියලා බලන්නට දම දේ තමයි මේ ආණ්ඩුවේ ඉන්න නායකයින් හැසිරෙන ආකාරය. මේ පාර්ලිමේන්තුව මෙච්චර දුර්වලයින්ගෙන් පිරුවේ කවුද? මොනවා වුණත් දුෂ්කරම තත්ත්වයන් තුල පවා කීර්තිමත් පිරිසක් පාර්ලිමේන්තුවේ හිටියා. අද කවුද ඉන්නේ? අද ඔක්කොම අර විපක්ෂයේ മന്ത്രി කෙනෙක් අර චමින්ද විජේසිරි කියාගෙන ගියා වගේ ලයිස්තුව ඕක කතානායකක ඉඳලා අනිත් පැත්තට කියාගෙන යන්න පුළුවන්. මෙච්චර දුර්වල කතානායකයෙක් බිහි වුණේ. මෙච්චර දුර්වල සභානායකයෙක්, උද්දච්ච සභානායකයෙක් බිහි වුණේ. මෙච්චර දුර්වල අගමැතිවරයෙක් බිහි වුණේ. මෙච්චර දුර්වල අධිකරණ මැතිවරයෙක් බිහි වුණේ. මෙච්චර දුර්වල කෘෂිකර්ම මැතිවරයෙක් බිහි වුණේ. මේක හම්බෙක්ද? මේ පාර්ලිමේන්තුව හම්බෙන් ඇවිල්ලා පෙරුණාද? නෑ. කුමන්ත්‍රණයකින් ගෙන ආපු රජයක්. මේ කලාපයේ රටවල් වල මේ රෙජිම් චේන්ජ් සංකල්පය යටතේ විවිධ විදියට නිර්මාණශීලීව උන් එක කළා තියෙනවා. අපිට කරපු දේ තමයි අපේ පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්න ආපු අයගෙන් එකතු කරලා දුර්වල පිරිසක් මේක ඇතුළට රින්ගෙව්වා. එතකොට මේගොල්ලන්ට ඒ අවශ්‍ය අවබෝධයක් නැහැ අවශ්‍ය ඒ දැනුම ඒ තීක්ෂණ දැනුම නැහැ ඒ අවශ්‍ය අර පිටිපස්සෙන් නටවන විදිහට නටනවා කවුරුත් හරි මොහොතකට හරි කල්පනා කරනවාද මේ ආර්ථිකය 2028 දී කොහෙද තියෙන්නේ කියලා ඩොලර් බිලියන 53ක් ඍණ අපේ ඩොලර් ශේෂපත්‍රය මම කියන්නේ අපි ඔක්කොම ඒක තේරුම් අරගෙන එකතු වෙන්නට ඕන නැත්නම් මේ ආණ්ඩුවට තේරුම් කරලා දෙන්න බෑ දැන් අපි අවුරුද්දක් තිස්සේ ඒ විෂයන් ඒ විශේෂ ක්ෂේත්‍රයෙන් යටතේ මේ කරුණ කිව්වා ඒක අහන්නේ නැහැ කියන එකෙන් තේරෙන්නේ ඕන් සූදානම් නැහැ මේ රූකඩ නාට්‍යයෙන් එළියට එන්න ප්‍රතිසංස්කරණ පැත්තකින් තියන්නකෝ කොහොමද ගුරුවත් පොත නැතුව උගන්වන්නේ මොන රටේද කරලා තියෙන්නේ ගුරුවත් පොතක් නැතුව දරුවන්ට උගන්වන්න ගුරුවරුන්ට කියන්නේ එම් පුළුවන්ද කියන්නේ එහෙම බෑ ඔය කතා කරනවද පාසල් නිලඳුන් නැති එක ගැන කොහෙවත් කතා කරාද ඒ මොන වෘත්තීය සමිතියද ඒ වෘත්තීය සමිතියත් එහෙනම් NGO කාක්කෝ කොහෙන් හරි කීයක් හරි ඩොලර් ටිකක් ගහ ගන්න කතා කරන්න වෙන්න ඕන එහෙම නැතුව නම් මේ රට රාජ්‍යයක් තියෙන වෘත්තීය සමිතිය කවුරු හරි ඉන්නවනම් අද මේ වෙනුවෙන් අවංකව පෙනී සිටින්නට ඕන අපේ අධ්‍යාපනය විනාශ වෙන්න යන බව ඉතාම පැහැදිලි මේ විෂය නිර්දේශන අධ්‍යයනය කරනකොට අපිට තිබුණු ඉතාම ඉහළ අධ්‍යාපනයක් අපේ දරුවන්ට ලැබුණේ සාපේක්ෂව ගුණාත්මක අධ්‍යාපනයක් අදටත් අපි ඔය ඩොලර් උපයනවායි කියලා විදේශ ප්‍රේෂණ මගින් උපයන්නේ අපි නිර්මාණය කරගත්ත මානව සම්පතේ ප්‍රතිලාභ අපේ වෛද්‍යවරු අපේ ඉංජිනේරුවරු අපේ ගණකාධිකාරිවරු අද ඕනෑම රටකට අයදුම් පතක් දැම්මොත් රසාවක් හම්බ වෙනවා ඇයි අපිට අපේ අධ්‍යාපන පද්ධතිය මගින් දීපු ශික්ෂණය නිසා දැන් මේ පළමු දරුවන්ගේ පොත්තිකරම් බලන්න ඔයගොල්ලෝ මේ දරුවන් විනාශ කරලා අපේ මානව සම්පත විනාශ කරලා අපේ දරුවන්ට තිබුණු ඒ කෞශල්‍ය අපේ දරුවන්ට ළඟා කර හැකිව තිබුණු ඒ නායකත්වය සම්පූර්ණයෙන් බිල් දැමෙන වැඩ පිළිවෙලකුයි මේ කරන්නේ සාධනීය වෙනස්කම් කරලා ඉස්සරහට යන වැඩ පිළිවෙලක් කරන එකනේ ආපස්සට යන එකට නෙමෙයිනේ ලෝකයක් අධ්‍යයනය කරලා ඒක අපිට ආවේනික වූ අපේ සංස්කෘතික වටිනාකම් හා බැඳෙන ආකාරයට අපිට ආවේනික වූ අපේ දැනුම් පද්ධතිය
ආරක්ෂා වෙන විදිහට කටයුතු කළ යුතුයිනේ. දැන් එහෙම නෙමෙයි මේ කටයුතු කරන්නේ. මේ කටයුතු කරන්නේ සම්පූර්ණයෙන්ම වෙන විකෘති දරුවෙක් නිර්මාණය කරන්නයි මේ හදන්නේ. නැත්නම් හාමුදුරුවෝගේ සිවුරල්ලන් ගලවලා ගහලා මොකද්ද අපේක්ෂා කරන්නේ? ඒ හාමුදුරුවෝට අපහාස කරලා. අද බලන්නකෝ සමාජ මාධ්‍යට ගිහිල්ලා හාමුදුරුවෝට කොච්චර අපහාස කරනවද? නෑ දැන් නියෝජ්‍ය මහලේකම්වරයා අස් කරන්නේම නීති විරෝධී ආකාරයට. මේ නීති විරෝධී ආකාරයට නියෝජ්‍ය මහලේකම්වරයා අස් කරන්නේම මේ බෲස්ලි වගේ ගැහුවේ බය කරන්නනේ. ඒක බෲස්ලි ප්‍රහාරයක්නේ. මේ බෲස්ලිලා නෙමෙයි ඇවිල්ලා මේ. අපි මතක තියාගන්නට ඕන රූකඩ ආණ්ඩුවක් හදනකොට හදන අනිත් එක තමයි රූකඩ විපක්ෂය. ඒ ගොඩක් රටවල් විනාශ වුණේ රූකඩ ආණ්ඩුව නිර්මාණය වීම පමණක් නිසා නෙමෙයි රූකඩ විපක්ෂය නිසා. රූකඩ විපක්ෂය කියන්නේ පිටින් මෙහෙවන විපක්ෂයක් හදන්නට හදනවා. අපි ඒකාබද්ධ කරවන්නට හදනවා නම් එවැනි බලවේග විසින් කෘත්‍රිම විපක්ෂයක් හදන්නට. ඒ කියන්නේ ඔවුන්ගේ පාලනයට නතු විපක්ෂයක් හදන්නට මොන හරි රැලි තියන්න හදනවා නම් ඒකට විරුද්ධයි. ඒ නිසා අපි කියන්නේ එක් වෙමු මේ රට ආරක්ෂා කර ගැනීම සඳහා. අපේම න්‍යාය පත්‍රයක් මත කිසි කෙනෙකුට බලපෑම් කළ නොහැකි යටි කූට්ටු ව්‍යාපාර නැති විපක්ෂයක් සඳහා. ඒකටයි මේ මැදිනේදී අපි මැදිහත් වෙලා අපේම න්‍යාය පත්‍රයක් මත එකමුතු හඬක් නගමු කියන ප්‍රකාශය කරන්නේ. මේ රජයට වහා බලපෑමක් කිරීමට සහ මේ රටේ මිනිසුන්ට අපේක්ෂාවක් ලබා දීමට තමයි පළමු වෙඩිමුර අපි පත්තු කරන්නට ඕනේ. දිලිත් මහත්තයා කියනා වගේ දැන් ගොඩක් දේවල් වෙලා තියෙන්නේ. ඒගොල්ලන්ට ඕනම දෙයක් කරන්න පුළුවන් තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. ඒගොල්ලන්ගේ ඩෝබිලට ඕන දෙයක් කියන්න පුළුවන්, ඕන වීඩියෝ එකක් පෙන්වන්න පුළුවන්, ඕනම දෙයක් වෙන්න පුළුවන්. කොපිරයිට් වදින්නෙත් නැහැ, channel නැති වෙන්නෙත් නැහැ, page report වෙන්නෙත් නැහැ. කිසි දෙයක් නැහැ. ඒ වගේම හාමුදුරුවන්ට ඕන දෙයක් කියන්න පුළුවන්, උගත් මිනිසුන්ට ඕන දෙයක් කියන්න පුළුවන්, ඕනම කෙනෙක්ට ඕන දෙයක් කියන්න පුළුවන්. හැබැයි අපිට මුකුත් බෑ. අපි මොන හරි කිව්වා විතරයි channel නැති කරනවා, report ගන්නවා, අපිට අනම්මනම් කියනවා, කෙලින්ම කුණුහරුප කමෙන්ට් දානවා. පට්ට ආතල් මේක මාර වෙනසක් තියෙන්නේ. ඊයේ දවසේ මගේ Facebook page එක 3 පාරක් නැති කරා. ඉතින් බොහොම අමාරුවෙන් page එක ගත්තේ. දැන් YouTube එකට ගහලා හරියන්නේ නැති ඉඳ දැන් Facebook page එකට ගහනවා ඒ පාර. බුන්ට පිස්සු පිස්සු. ඒක තමයි කියන්න තියෙන්නේ. හරි එහෙනම් අද දවසේ වැඩසටහන අවසන් කරනවා. ඊළඟ දවසේ යමු. අයිබෝවන්.